ආයුබෝවන් සූපර් ශාස්ත්‍ර YouTube channel එක වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා පෙර පාසල් යන චූටි දුවල පුතාලට පෙර පාසලට ගෙනියන්න හොඳම හොඳ කිරි රොටියක් හදන්න. ඉතින් අපි බලමු මොනවාද අවශ්‍ය දේවල් කියලා. මුලින්ම අපි බෝංචි කරල් දෙක තුනකුයි කැරට් අල භාගයක් වුණත් කමක් නැහැ. හීනියට කපා ගන්න ඕනේ. මේ බෝංචි ගොඩාක්ම හීනියට කැපෙන්න ඕනේ. මොකද මේ දැන් කැරටුත් එහෙමයි. දරුවන්ට නොදැනෙන්න තමයි අපි මේ එළවලු ටික කවන්න ඕනේ. ඒකයි. ගොඩාක් හීනියට වුණ තරමට තමයි ගොඩක්ම හොඳ. මුලින්ම අපි පාන් පිටි මේස ඇඳි දෙක තුනක් ගන්න ඕනේ. මොකද රොටි දෙකක් වගේ තමයි හදන්නේ. දරුවන්ට මොන්ටිසෝරි ගෙනියන්නනේ හදන්නේ. ඒ විදිහට පාන් පිටි දානවා භාජනයේට. ඊට පස්සේ අපි කපාගත්ත බෝංචි කැරටුයි එකතු කර ගන්නවා. ඕගොල්ලන්ට තව එළවලු මොන හරි ලීක්ස් උනත් එකතු කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ පොල් කිරිත් ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. අර පිටි වලට හරියන්න. ඊට පස්සේ බිත්තරයක් එකතු කරගෙන ඊට පස්සේ දැන් මේ ඔක්කොම දැම්මට පස්සේ අවසානයේට අපි ලුණු ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. ලුණු ස්වල්පයක් රස අනුව එකතු කරගන්න. පොඩි අයට නිසා ඒගොල්ලන්ගේ රස අනුව එකතු කරගන්න. ඊට පස්සේ හොඳට මේක කලවම් කරගන්න ඕනේ. මේ කැට ඉවත් වෙනකම් පාන් පිටි වල කැට ගතිය ඉවත් වෙනකම් හොඳට කලවම් කරාම මේ විදිහට මිශ්‍රණය මේ උකුවට එනවා. හොඳින් කලවම් කරලා ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් මේකට බටර් චුට්ටක් දාන්නත් පුළුවන්. චීස් කෑල්ලක් උනත් දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒකත් හොඳට කලවම් කරන්න. දරුවන්ට දෙන දේ නිසා පෝෂණය වැඩි වෙන තරමට හොඳයි. පෑන් එකක් ලිපේ තියලා අපි මුලින්ම කරන්න ඕනේ තෙල් ටිකක් ගාන එක. දැන් රත් වෙන්න තියලානේ තියෙන්නේ. ඊට පස්සේ තෙල් ටික ගාලා දැන් ටිකක් රත් වීගෙන එනකොට ඔයාලට තේරෙනවා. රත් වීගෙන එනකොට අපි හදාගත්ත මිශ්‍රණය ටිකක් විතර දාලා බලන්න ඕනේ. දැන් ඒක අපිට පදම එනවද කියලා. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය දාන්න ඕනේ පෑන් එකට. පොඩි රොටියකට තමයි හරියන විදිහට ලෑස්ති කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳට දෙපැත්ත රත් වුණාට පස්සේ දෙපැත්තම දාන්න. දෙපැත්ත හරවලා අපි රොටිය සූදානම් කරගන්නවා. මේ විදිහට රොටි දෙකක් වගේ හොඳටම ඇති ප්‍රමාණවත් දරුවන්ට. ඔයාලටත් පුළුවන් මේ වගේ පෝෂණීය කිරි රොටියක් හදලා පෙර පාසල යන දුවල පුතාලට මේක පෙර පාසලට ගෙනියන්න සූදානම් කරලා දෙන්න. එයාලත් හරි ආසාවෙන් ඒක රස විඳී. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් ඒක subscribe කරන්න. තව යාළුවන්ටත් share කරන්න. අමතක කරන්න එපා. comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් නැවත දවසක හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.